සුබ දවසක් ඔයාලට. එනද වගේ මදත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ ගෙදර තියෙන Maggi noodles packet එකෙන් ගොඩක් ලේසියෙන් රසට Korean ramen noodles එකක් හදාගන්න විදිහ. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපි noodles ටික තම්බගෙන ඉමු. නටන උණු වතුර එකකට මම Maggi noodles packet දෙකක් එකතු කරගන්නවා. මේ නූඩල්ස් තම්බ ගත්තී ගොඩක් තම්බ ගන්න එපා, බාගට වගේ තම්බ ගන්න. මේ විනාඩි 2කට විතර පස්සේ මගේ නූඩල්ස් ටික තැම්බිලා තියෙන්නේ. මම මේ වෙලාවේදී මේකේ වතුර ටික පෙරලා අයින් කරගන්නවා. දැන් මේ නූඩල්ස් එක හදාගන්න අවශ්‍ය වෙන සෝස් එක හදාගමු. මුලින්ම මම මේකට වතුර කෝප්ප කාලක් එකතු කරගන්නවා. ඒකටම සෝයා සෝස් මේස හැඳි 3ක් එකතු කරගන්න. ඔයාලා ගන්න නූඩල්ස් ප්‍රමාණයන් අනුව මේ ප්‍රමාණයන් අඩු වැඩි කරගන්න. ඒකටම ඔයිස්ටර් සෝස් මේස හැන්දකුත් එකතු කරගන්න. ඔයිස්ටර් සෝස් නම් අනිවාර්ය නැහැ. තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. එතකොට රස වැඩි. ඒකටම මම සීනි තේ හැන්දකුත් එකතු කරගෙන කැලි මිරිස් මේස හැන්දි දෙකකුත් එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් රාමෙන් නූඩල්ස් සැරටනේ කන්නේ. ඔයාලා සැර කන්න කැමති නම් මේ ප්‍රමාණයන් ඔයාලගේ රසයන් අනුව අඩු වැඩි කරලා දාගන්න පුළුවන්. දැන් මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න. දැන් අපි නූඩල්ස් එක හදාගමු. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා මම මේකට තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. තෙල් ටික රත් වෙනකොට තලාගත්ත සුදු ලුණු ටිකක් මම එකතු කරගන්නවා. ඒ ටිකත් බැඳීගෙන එනකොට එකට මම ලීක්ස් ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලට මේ වෙලාවේදී ලුණු කොළ උනත් එකතු කරගන්න පුළුවන්. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. මේක හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ කලින් අපි හදාගත්ත සෝස් එක මේකට එකතු කරගන්න. මම මෙතනදී ලුණු දාගන්නේ නැහැ. මොකද සෝයා සෝස් වලත් ලුණු ගතිය තියෙන නිසා. ඔයාලා ලුණු එකතු කරගන්නවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් එකතු කරගන්න රස බලලා. මේ විදිහට සෝස් එක උණු වීගෙන එනකොට ලිප ඔෆ් කරගන්න ඕන. ඊට පස්සේ කලින් තම්බගත්ත නූඩල්ස් ටික මේකට එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඔයාලට හැඳි දෙකක් ආධාරයෙන් මේ ටික හොඳට කලවම් කරගන්න පුළුවන්. ඒ වගේම මේ නූඩල්ස් එක හදාගන්න අවශ්‍ය කරපු ද්‍රව්‍ය ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් බලලා ලියා ගන්න. මම මේ නූඩල්ස් එක තව ටිකක් ලස්සන කරගන්න ලීක්ස් ටිකක් උඩින් එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් හීනිවට කපාගත්ත ලුණු කොළ උනත් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මම මේකට තල ඇට ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් විනාඩි 10ක් වගේ පොඩි කාලයකින් උදේට රැට දවසේ ඕනම වෙලාවකට මේ වගේ නූඩල්ස් එකක් හදලා රස බලන්න. ඉතින් ඔයාලා මේ රෙසිපි එකටත් කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.